මේකට හරියන්නේ කොහොමද? එඳන් ආව පඳුම් පිටින් ඇඳට වැටලා හිටියම. නැගිටලා ගිහිල්ලා ළඟපත හොදා ඇඳුමක් දා ගන්නවා. පොඩි නංගි. අර සුරාජ් ඩිරෙක්ටර් කෙනෙක් කියලා අඳුන්වලා දීපු මිනිහයාගේ ෆෝන් එකට කෝල් කරාම මේ ඒක ආන්සර් කරන්නේ කටුනායක ෆැක්ටරි එකක ගර්ල් කෙනෙක් නේ. කලබලයට මං එදා ඒ මිනිහයාගේ නම්බර් එක ලියාගෙන තියෙනෙත් වැරදියටද කොහෙද? ඔන්න ඔය ඕන දෙයක් වෙච්ච දෙන් කියලා සුරාජ්ගේ ඔෆිස් එකට ගිහිල්ලා කොළඹ ඇඩ්‍රස් එක ඉල්ලන් ආපහු ගිහින් බලනවා. මෙහෙම ඉන්න ගියොත් කොයි වෙලේ හරි මගේ නහරක් පුපුරනවා. පාරේ අපේ මද්දුමදු දූ වෙන ටිකක් පරක් කළා මම එකයි පාර දිහා පොඩ්ඩක් බලන් හිටියේ. එතන නිකන් ඉන්නලා ආවේ මල්ලේ සැලුන් එක අරගත්තා නා. මද්දුවේ තනියට එන එකක් රැවුල හරි කපන්න තිබ්බන. මත් පහල කිව්වෙත් නොසන්ඩාලය රුවන්ට අපහාස කරන්න. දෙයියෝ දෙකලෙක් නොවන නම් තොට ගෙට පය ගහන්න ලැබෙන්නේ මගේ දරුවන්ට අපහාස කරන්න. මට තව දුර එන්න හිතෙනවා. ඒත් ඔයා එපා කිව්දී මට ඒක කරන්න හිත දෙන්නේ නැහැ ලෝචේ. Good night, Loji. Good night. And sweet dreams. Okay. ඒ පාර තාත්තා මං පස්සේ වන්නන්න පටන් අරන් වගේ. කොහෙද මත් යන්නේ? ගෙදර. ගෙදර? දැන් මං අහන්නේ ගියේ කොහෙද? වැඩට. වැඩට කියලා මම දන්නවා. මොකද ඔච්චර පරක්කු? තාත්තත් අහන එක එකපාර කෙලින් අහන්නේ නෑනේ. මොකද්ද? මොකද්ද? අද හවස ඕෆෙන් ඉස්සෙල්ලා කස්ටමර් කෙනෙක් ආවා. හෙයා කට්ස් වලට. ඉතින් ටිප් එක ගැන හිතලා මම එක් කරන්න ආවා. ටිප් එක තමයි. බලව ගෙට ඇතුල් කරගන්නවට වඩා ලේසි මට ලාහෙට ගෙම්බ එකතු කරන එක. ඉතින් ඒකනේ. ඇයි තාත්තා අමාරු වැඩ වලට අත ගන්න? ඔය කියපු ලේසි වැඩේ කරන්න ඉවරයි. මොකද්ද මම කිව්වේ? නෑ.
මං කිව්වේ මං දන්නේ නැහැ කියලා ලාහේ කියන්නේ මොකද්ද කියලා. යමන් ගෙදර මං කියලා දෙන්න. මංගින් දවස් දෙක යනකොට දාබරේලා අයියා ආසින් කඩාපාත් වුණා වගේ මගේම වාට්ටුවට ඇඩ්මිට් වුණා. අයියාගේ තින්තද? නෑ බං ලලියා අම්බෝ උඹත් නිකන් නොයේ වෙලාවට පොඩි එකෙක් වගේ. ඌ මේ ගෝඩා කේස් එකකට මඩ කලපෙදී වාට්ටු වෙලා. හැබැයි මේකයි ඕකේ මට වාසියක් වුණා. ඌ ඇතුළට බැස්සට පස්සේ මොනවාද මිනිස්සු දැනගත්තා මං හේමපාල අයියා ගෝලේ කියලා. මොනවාද කියන්නේ මචං මට දෙයියන්ට වගේ සලකන්න පටන් ගත්තා නිකන් සුල්තාන් ලෙවල් එකට. ස්කුබියා මනෝවර්ණ මහත්තයාද? නෑව වෙන්න බෑ. වාහනේ හරවල තියාගන්න වංශපාල. හොඳයි සර්. මේ අපේ ලේකම්තුමානේ මට අඳුරගන්න බැරුණා සර්. කො තමුන්නේ ලොකු මහත්තයා ඇතුලේද? ඉන්නවා සර්. ඔෆිස් රූම් එකේ ඇතුලේ ඉන්නවා. මම පොඩ්ඩක් බලන්න. හොඳයි සර්. ලොක්ක ඇතුලේ ඉන්නවා. ඒ මචං නෝල්. ඉස්ටි. අපේ ලේකම්තුමා ආවා. ඉතින් පපුවත් තමයි ආ. මිරේ දැන්. ඕන දෙයක් අය ගින්දරගේ පුරත්. බෝට්ටුවක් නම් මිගමේ සුරට්ට කිව්වොත් නම් හොයාගන්න පුළුවන්. ඔව්. හැබැයි ඉතින් මිනිහත් එක්ක කෙලින් කතා කරොත් පර්මනන්ට් බිස්නස් එකට එයි. संगत मात्या मंगवाड़ विनाडी पाले कथा करन මොකද ලේකම් තුමා මේ ආවෙලාවේ වෙලාවට ආවම තමුන් අල්ලගන්න බැරි හින්දා ආවෙලාවේ ආවේ. මොකද හේපාල මගේ වැඩේට වෙන්නේ? වැඩේ වෙනවා. හැබැයි මං කියපු විදියට කරෙන්න ඕනේ. තමුන් හදන්නේ මන්ලවා ලක්ෂ 4500ක් ගොඩ දාගෙන මට 50ක් නොච්චි කරලා අත් දෙක පිහද ගන්න. තමුන් ඔය හදන්නේ අහක යන නයි ඔඩොක්කුවේ දාගන්න හිමපාල. නිවැරදිව හිතලා බලනවා මං ඔය ඔළුවේ තියන් ඉන්නේ ඒවා පිටට ගියොත් මොකද වෙන්නේ කියලා. ඔය හම්බ වෙන ගාන කීය වුණත් ඕකෙන් වැඩි කොට යන්න ඕනේ කාටද කියලා මං තමුන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඒ හින්දා ඕකට මං කට නෑරියත් අදාළ පුද්ගලයා අදාළ වෙලාවට ඕකට කට අරිනවා. දැන් ලේකම්තුමා කීයකටද ඔක කරන්න බලාපොරොත්තු වෙන්නේ? මගේ ගාන මං තමුන්නාන්සිට වේලපා කිව්වනේම පාල.
හරි. ඒක පැත්තකින් තියනවා. 110කට වැඩේ ඉවර කළා. ওই ෆයිල් එක වහලා දානවාකෝ. එච්චරයි. තමුන්නේ කැමති විදිහට අපි ඒක කරමු. තාප්පේ කෙලවරටම හේතු වුණාට පස්සේ ඒකට උඩින් පයින්නවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ නේ. දැන් එතකොට කවදා කීයටද ඔය වැඩේ කරන්නේ? හෙට. මේ පැයෙන් පැය 24ක් යන කලින් මේ වැඩේ වෙනවා. දවසේ කොයියම වෙලාවක. අන්න එහෙම එනවා අයම්පාල. අපි හදා දුන්නු කෙක්කෙන් ගෙඩිය කඩාගෙන තනියම කන්න ලෑස්ති වෙන්න එපා. ඒවා කැත වැඩ. එතකොට කෙක්ක ලේකම්තුමාගේ. කොක්ක මගේ. ගෙඩිය අපේ. ඔහොම තමයි හේමපාල මහත්තයා මේ වැඩවල සාධාරණ සමීකරණ. හරි? පළේ නමට මට ඇත්තේදී සැලකුවේ මචං අරාබි කාරෙන්ට සුද්ධ සලකනවා වගේ. මං ගිහින් එන්නම් ස්කූබියෝ. हाँ सर DM पीटा है सर क्या क्या उधर बाबू ස්කූබියෝ हाँ हेलो बॉस हेलो नहीं खाया मैं ස්කූබියෝ හෙටම අර ගනුදෙනු ඉවරයක් කරලා දාන්න ඕනේ. අයියෝ වැඩේ කතා කරලා ගොඩ දාගන්න බැරි වුණාද එම් පාරයි. බැරි වුණා. කාගේ හරි කර්මෙට ඒක බැරි වුණා. Good morning. Kamu මොකද මෙහෙ කරන්නේ? වෙන කරන්න දෙයක් නැතිම හින්දා සර් මම මේ ඇවිදිනවා සර්. හැබැයි සර් වැඩ රාජකාරී 1000ක් පැද්ද සර් මම මේ ආවේ සර්ට පොඩි ගින්නක් පත්තු කරලා යන්න සර්. මරුවත් ඔෆිසිය පැත්තේ එන්න එපා කියපු හින්දා සර්.
කරන්න කියන්න තියෙන දේවල් මෙහෙම හරි හම්බෙලා කියන්න ඕනේ කියලා හිතුවා සර්. හරි. දැන් ආපු කාරණාව කියලා ඉන්නවකෝ. අපේ කිතුල්පිටිය මහත්තයා සර්. ඉතින් රෑ 10ට 11ට විතර සර්. එහෙට මෙහෙට අදින්න නැතුව මට විස්තරය කියනවා සුලලිත. මේක මට තමුන් එක්ක කොලොප්පම් කරන්න වෙලාවක් නෙමෙයි. අපේ හේමපාල මහත්තයාගේ ස්පෙයා පාර්ට්ස් කඩේට ආව සර්. ඇවිල්ලා සර් පැය භාගයක් විතර ඉඳලා යන්න ගියා සර්. වෙන කවුද කිඳල්පිටිය මහත්තයත් එක්ක හිටියේ? කාර් එක ඇතුලේ දෙතුන් දෙනෙක් හිටියා වගේ පේන්නට සර්. එකෙක්වත් එළියට දැස්සේ නැති නිසා අඳුරගන්න බැරි වුණා සර්.